මේ දරුවනේ ඔය වැඩේ නවත්තපල්ලා. හරියට නිකන් අඬන්න ඉන්න මිනිස්සයාගේ ඇහැට ඇඟිල්ලෙන් අයින්නවා වගේ වැඩක් නෙවෙයි ඔය කරන්නේ. නවත්තපල්ලා. දැකනේද මේ පිරුල යෙදෙන හැටි? අඬන්න ඉන්න මිනිස්සයාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ. දැන් ඇහැට ඇඟිල්ලෙන් අන්නහම මොකෑ වෙන්නේ? ඇස් වලින් කඳුළු වැක්කිරි හොඳටම ඇඬුවා වගේ නෙවෙයි. ඇහැට ඉතින් පුංචි කුණු කෑල්ලක් කොඳුරුවෙක් ගියත් ඉන්න බැරි තරම් දැවිලා ඉන වැදුවේ පුතේ. දැන් මොකක් හරි දෙයකට මොකක් හරි කරදරයක් වෙලා වේදනාවට පත් වෙලා ඉන්න කෙනෙක් අඬන්නේ නැතුව හිර කොරාන ඉන්නවා කියමුකෝ. දැන් මේ අඬන්න ඕන්න මෙන්න තියෙන්නේ. මේ වගේ වෙලාවට ගිහිලා මේ මිනිස්සයාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නොත් ඉබේම ඇඬෙනවා නෙවෙයි. අන්න ඒ වගේ දුවේ පුතේ කරදරයක් විපැතියක් වෙලා බොහොම අමාරුවෙන් හිත හදාගෙන හිත වට ගන්න නැතුව ඉන්න මිනිස්සයාගේ හිත කැඩෙන විදිහට, තව දුක හිතෙන විදිහට, තව ජීවිතේ කම්පා වෙන විදිහට එක ඒවා කියන්න කරන්න ගියාම අර මිනිසයා කොහොමද දැන් හිත හදාගන්නේ? නාඩයි ඉන්නේ. අන්න ඒ වගේ වෙලාවට තමයි කියන්නේ ඔය අඬන්න ඉන්න මිනිසයාට ඒ මිනිසයාගේ ඇහැට ඇඟිල්ලෙන් අයින්නවා වගේ වැඩ කරන්ට එපා දරුවනේ කියලා. ඔන්න ඒ පිරුල යෙදෙන හැටි.